පළමු වන ලෝක යුද්ධය විනාඩි කිහිපයකින්. කාල පරිච්ඡේදය වර්ෂ 1914 ජූලි 28 සිට 1918 නොවැම්බර් 11 දක්වා. යුද්ධයේ පාර්ශව දෙක. මිත්‍ර පාර්ශවයේ සහ මධ්‍යම බලස්තොන්ගේ පාර්ශව ලෙස පාර්ශව දෙකයි. පළමුවන ලෝක යුද්ධයට හේතු. ලෝක ඉතිහාසඥයන් පළමුවන ලෝක යුද්ධයට බලපෑ දීර්ඝකාලීන හේතු හතරක් පෙන්වා දෙනවා. 1. මිලිටරිවාදය. යුරෝපීය මහා බලවතුන් විශේෂයෙන් ජර්මනි සහ බ්‍රිතාන්‍ය තම යුද ශක්තිය, නාවික බලය සහ නවීන ආයුධ නිෂ්පාදනය දැඩි ලෙස වර්ධනය කරගත්තා. එකිනෙකා බිබවා යාමට පැවති තරඟය නිසා රටවල් අතර දැඩි සැකයක් හා බියක් නිර්මාණය වුණා. මැෂින් තුවක්කු, ටැංකි, විෂ වායු, සබ්මරීන සහ ප්‍රහාරක ගුවන් යානා බහුලව නිෂ්පාදනය කළා. ලෝක යුද්ධයකට අවශ්‍ය පසුබිම මේ කාලය තුල යුරෝපය තුල ගොඩනැගුණා. 2. ගිවිසුම්ගත වීම. යුරෝපීය රටවල් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රහසිගත සහ ප්‍රසිද්ධ ගිවිසුම් ඇති කරගෙන තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස එක රටක් තව රටක් සමග යුද්ධ වැදීමේදී එම ගිවිසුමේ සිටි අනෙක් සියලුම රටවල් ස්වයංක්‍රීයවම යුද්ධයට අවතීර්ණ වුණා. අධිරාජ්‍යවාදය සහ ජාතිකවාදය. මේ කාලය වන විට අප්‍රිකානු සහ ආසියානු ප්‍රදේශවල යටත් විත්ත අල්ලා ගැනීමට මෙන්ම වෙළඳ පොළවල් අත්පත් කර ගැනීමට යුරෝපියන් අතර දැඩි තරගයක් තිබුණා. එසේම තම රට හා ජාතිය අනෙක් සැමටම වඩා ශ්‍රේෂ්ඨය යන දැඩි හැඟීම සහ මතවාදය ව්‍යාප්ත කිරීමට බලවත් රටවල් උත්සාහ කළා. 4. ජර්මනියේ ක්‍රියාකලාපය. 19 වන සියවස මුල වන විට ජර්මන් බස කතා කළ වැසියන්ගෙන් යුතු කුඩා රාජ්‍යයන් 350කට වැඩි ගණනක් ජර්මනිය තුල තිබුණා. ඒ වගේ පසුබිමක ඔටෝ වෝන් බිස්මාර්ක් මුල් වී එක්සත් ජර්මනියක් ගොඩනැගුවා. ඔහු විසින් ප්‍රංශයත් ජර්මනියත් අතර වූ සරුසාර භූමියක් ලෙස හඳුන්වන ඇල්සාස් ලොරයින් ප්‍රදේශය ජර්මනියට ඈඳා ගැනීමත් සමග දෙරටවල් විරසක වුණා. පසුව ජර්මනියේ බලයට පත් දෙවන විලියම් කයිසර් ජර්මනියේ බලය ලෝකේ පුරා ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහය නිසා අනෙකුත් බලවත් රටවල් ජර්මනිය දෙස සැකයෙන් බැලුවා. 5. ඔස්ට්‍රියාවේ ඔතුනුහින් කුමාරයාව ඝාතනය. වර්ෂ 1914 ජූනි 28 වෙනිදා සරාජියෝ ප්‍රදේශයේදී ඔස්ට්‍රියාවේ ඔටුනුහින් කුමාරයා වූ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමාරයාව සර්බියානු ජාතිකයෙක් අතින් ඝාතනය වෙනවා. මේ එක වෙඩිපහරින් මුළු යුරෝපයම ගිනි ගන්නවා. ඔස්ට්‍රියාව සර්බියාවට විරුද්ධව යුද ප්‍රකාශ කරනවා. සර්බියාවේ උදව්වට රුසියාව එනවා. රුසියාවට විරුද්ධව ජර්මනිය පෙරමුණ ගන්නවා. සති කිහිපයක් ඇතුළත ලෝක බලවතුන් ඔක්කොම යුද්ධයක පැටලෙනවා. ජර්මනියේ සබ්මැරීන් ප්‍රහාරයන්ට බ්‍රිතාන්‍ය ගොදුරු වීමත් සමග බ්‍රිතාන්‍යද යුද්ධයට පෙළ ගැසුණා. මෙතෙක් මධ්‍යස්ථව සිටි ඇමරිකානු එක්සත් ජනපදයේද යුද්ධයට මැදිහත් වුණා. ඒ ඇමරිකානු මගියන් රැගත් ලුසිටානියා නම් නැවට ජර්මන් සබ්මැරීන් ප්‍රහාරයක් එල්ලවීම නිසා. ඇමරිකාවේ පැමිණීමත් එක්ක ජර්මනිය ඇතුළු මධ්‍යම බලවතුන් අන්ත පරාජයට පත් වෙනවා. අවසානයේ 1917 නොවැම්බර් 11 වෙනිදා උදෑසන 11ට මිල වශයෙන් වෙඩි තැබීම් නතර කරමින් ප්‍රථම ලෝක යුද්ධය අවසන් වෙනවා. පළවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල. මිත්‍ර පාර්ශවයේ ජයග්‍රහණය. වර්ෂ 1918 වන විට මධ්‍යම බලවතුන් ආර්ථිකව සහ යුදමය වශයෙන් ඇද වැටුණ අතර ජර්මනිය පරාජය පිළිගනිමින් සටන් විරාමයකට අත්සන් තැබුවා. 2. රසායි ගිවිසුම. වර්ෂ 1919 දී අත්සන් තැබූ මෙම ගිවිසුම මගින් ජර්මනියට දැඩි කොන්දේසි සහ දඬුවම් පැනවූ අතර මේ පසුව දෙවන ලෝක යුද්ධයට පාර කැපූ ප්‍රධාන සාධකයක් වුණා. 3. මානව සහ භෞතික සම්පත් විනාශය. ප්‍රථම ලෝක යුද්ධය නිසා
මිලියන 20කට අධික සෙබළුන් සහ සිවිල් වැසියන් ප්‍රමාණයක් මිය ගියා. ඒ වගේම තවත් මිලියන 21කට අධික පිරිසක් තුවාල ලැබුවා. අතර ජාතීන්ගේ සංගමය මෙම සංවිධානයේ පිහිටවීමේ අරමුණ වූයේ ලෝක සාමය සහ ආරක්ෂාව රැකගැනීම සේම නැවතත් එවන් විනාශකාරී ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීම. මෙහි නිර්මාත වූයේ ඇමරිකානු ජනාධිපති උඩ්‍රෝ විල්සන් මහතා. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාලා ඔබේ අදහස් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ලෝක ඉතිහාසයේ මෙවන් වැදගත් සිදුවීම් ඉදිරියට දැනගන්න අපේ channel එක subscribe කරන්න.